සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාබී ඔයාලා සියලුම දෙනාම. ඉතිං ඔන්න අද දිනේ තමා 2026 අප්‍රේල් 27 වෙනිදා. ඉතිං ඔන්න ගොඩක් දෙනෙක්ට දැන් තියෙන ප්‍රශ්නයක් තමා මෙන්න මේ අස්වසුම අප්‍රේල් මාසේ කියන්න මෙන්න මේ මාසේ හැමෝටම වගේ දැන් මුදල් ලැබිලා ඉවරයි. ඉතිං ඒ වුණාට ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමා මෙන්න මේ අප්‍රේල් මාසේ මුදල් වැඩියෙන් ලැබුණ කියලා හැමෝම දන්න ඇති. ඉතින් නොදන්න කරුරින්න නම් අවුරුදු සමයහින්ද අවුරුදු බඩුමල්ලක් ලබා දෙන්න තිරණය කරලා තිබ්බ රජයෙන් අඩු ආදායම් ලාබීන්ට. ඉතින් ඒ බඩුමල්ල ලබා දෙන්න ඇතුව අස්සසුම මුදල වැඩි කරලා ලබා දුන්නා. ඉතින් ඒක ගොඩක් දිනට ලැබිලා තිබුණේ නැහැ. ඉතින් ඒක ලැබුණ නැති කට්ටියට මොකක්ද කරන්න ඕන කියලා අහලා තිබුණ. ඉතින් ඒක සම්බන්ධයෙන් තමා අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මතක් කරනවා මෙන්න මේ වගේ ආශ්වාසම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන්න තියෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට නම් අපේ නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න ඕන. එකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පල්ලෙහා පෙනෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම Facebook එකේ යාළුවොත් follow කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ මුදල් ඔයාලට ලැබුණ නැත්නම් මෙන්න මේ හේතු කාරණා මත තමයි ඔයාලට මෙන්න මේ මුදල් ලැබෙන්නේ නැති වෙන්න ඇත්තේ. ඉතින් ඔයා තොරතුරු යාවත් කාලන ක්‍රියාවලියක් සිදු කරලා නැති කෙනෙක් නම් පළවෙනි අදියරේ මෙන්න මේ කටට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තොරතුරු යාවත් කාලන කිරීමේ ක්‍රියාවලිය සිදු කරලා තවමත් බැංකු තොරතුරු වාගේ සිස්ටම් පද්ධතියට ඇතුළත් කරලා නැත්තම් මෙන්න මේ කට්ටියට මුදල් ලැබිලා නැහැ. ගොඩක් දෙනෙක් මං හොයලා බැලුවා එන්න ඒ කට්ටියට තමයි මුදල් ලැබිලා නැත්තේ. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන මෙන්න මේ දේ මෙන්න මේ හැම දෙයක්ම කරලා කියන්නේ තොරතුරු යාවත් කාලන කිරීමේ ක්‍රියාවලියක් සිදු කරලා බැංකු තොරතුරුත් ඇතුළත් කරලා ඔයාලට මෙන්න මේ වැඩි වුණ මුදල ලැබුණේ නැත්තම් ඔයා මෙන්න මේක ගැන ඉක්මනින්ම ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආශ්වාසන ප්‍රතිලාභී මණ්ඩලයේ ඒ සුබසාධක මණ්ඩලයේ නිලධාරියෙක් හම්බෙලා මෙන්න මේක ගැන හරියටම විස්තරය තේරුම් කරලා යාට කියලා ඒ කට්ටියගේ විමසිල්ලක් කරන්න ඕන. මොකද කියනවනම් මම ආශ්වාසන ප්‍රතිලාභී මණ්ඩලයේ සේවය කරන කවුරුත් නෙමෙයි. මම මේ තොරතුරු ගේන්නෙත් අපිට දැන් ලැබෙන තොරතුරු සෝෂල් මීඩියා වලින් සහ වෙබ්සයිට් වලින් හොයලා තමයි. ඉතින් එහෙම කරලත් ලැබුණ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මම කිව්ව විදියට මේ නිලධාරියෙක් හම්බෙන්න ඕන ඔයා අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේම මැයි මාසේ ආශ්වාස මුදල් ලැබෙන දිනය සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට තොරතුරු අරගෙන ඉන්න කිව්වා. ඉතින් මැයි මාසේ නම් වැඩිපුර මුදල් ලැබෙන්නේ නැහැ. ඔයාලා ජනවාරි පෙබරවාරි මාර්තු ගත්තා වගේ ඒ ලැබුණ මුදලම තමයි ලැබෙන්නේ. අප්‍රේල් මාසේ විතරයි මෙන්න මේ දීමනාව වැඩි කරලා ලැබුණේ. ඉතින් එන ඒ දීමනාව ඔයාලට මෙන්න මේ විදිහට පළවෙනි අදිරේ දෙවන අදිරේ හැම කෙනෙක්ටම 7-8-9 වෙනකොට සිස්ටම් පද්ධතිය බලාගැනීමේ හැකියාවක් තියෙනවා. මැයි 7-8-9 වෙනකොට. ඉතින් අනිවාර්යයෙන්ම බැංකුවට වෙන්න දින අපි හොයලා තොරතුරු අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු තමයි මේ අරගෙන ආවේ. අපි තොරතුරු හොයලා අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරන්න රැඳිලා ඉන්න අපේ YouTube නාලිකාව සහ Facebook පිටුව සමග ඔයාලා සියලුම දෙනාම. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.